බලන්න ඔබගේ සිත සමාධියට පත් කරගන්නට තියෙන වෙහෙස. ඔබ මුමුණමින් හිටියත් ඔබ ගන්නා වායු ධාරාව ආනාපාන සතිය තුල ඔබගේ සිත පිහිටුවා ගත්තත් ඔබට තවම මේ භාවනා දෙකයි දුන්නේ. තව භාවනා ක්‍රම තිබෙනවා 160ක්. ක්‍රමයන් 160ක්. කමඨහන් 40ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මේ හැම දෙයකදීම ඔබගේ සිත බලන්න අමාරුයි දමනය කරගන්න. මම උදෑසන සඳහන් කළා, උදෑසන භාවනාවේදී සඳහන් කළා ගන්න හුස්ම දෙස ඔබගේ සිත අරමුණු කරගෙන මේ ශරීරය දකින්න තෙක් ඒ හුස්ම සමග සිත අරමුණු කරගන්න සිතවිලි එන්නේ නැති වෙන්න කියලා. ඔබට නොඑක් සිතවිලි ඇවිල්ලා ඔබව විනාශ කරගන්නවා. ඔබගේ සිත දමනය කරගන්න ඔබට බෑ. සියලු දෙනාම දැන් මේක අහගන්න. නැවතත් ඔබට මම කියනවා වෙනත් දේවල් වලට සිත දැන් යොමු වෙලා තියෙන අය, මේ අත බලන අය දැන් එකම සිහියෙන් මෙන්න මේ දේ අහන්න. ඔබට වැදගත්ම දේ මම මේ කියන්න හදන්නේ. ඔබ කොයිතරම් ප්‍රමාණයක විද්‍යුතයක් අරගෙන ඔබ ඉපදුනත් මේ භවය තුලදී ඔබ සිදු කරන ලද කනස්සල්ල දුක වේදනාව රාජකාරී ප්‍රශ්න ගැටලු ලෝභ ද්වේෂ මෝහ ආදී මේ සිතපු සියලු සිතිවිලි සමග මතක තියාගන්න. ඔබ ගෙනාපු ආයුෂ නිම වෙච්ච වෙලාවේදී ඔබ මේ ශරීරය අතහැරලා යන්නට කලින් මේ ඇස කන නාසය දිව ශරීරය වැඩ කරන එක, මේ පසිඳුරන් පාලනය කරන එක නවතෙන්නට වෙනවා. මේ අතපය හොල්ලන්නට බැරි වෙනවා. වචන කතා කරන්නට බැරි වෙනවා. අන්න එහෙම කරලා ඔබට ඔබගේ ජීවිත කතාව චිත්‍රපටයක් වගේ ඔබට පේන්න සලස්වනවා. ඔබ සිදු කරන ලද සියලුම දේවල් ටික පෙන්වන්න ගන්නවා. ඔබට ඒ වෙලාවෙත් ඔබගේ හිත දමනය වෙච්ච නැති නිසා, ඔබගේ හිත දුකෙන් වේදනාවෙන් පීඩාවෙන් කනස්සල්ලෙන් තිබෙන නිසා ඔබ මේ අවසාන භවයේදී කියපු කරපු දේවල් වලින් දුක වේදනාව තිබෙන දේවල් ටික විතරක් ඔබගේ ජීවිතයට පෙන්වන්න ගන්නවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ එතකොට ඔබට දුක වේදනාව ලැබුණු දේවල් ටික විතරයි. ඔබ කොයිතරම් පිනක් කරලා තිබුණත්, කොයිතරම් කුසලයක් කරලා තිබුණත් ඔබගේ හිත දමනය කරගෙන නැත්නම් ඔබට අවසානයේදී අර පෙන්වන ටික ඔබට වේදනාබරිත දේවල් ටිකක් තමයි පෙන්වන්න ගන්නෙ. ඒ නිසා ඔබගේ ඇස කන නාසය ඔබට ලබා ගන්න අරමුණු තෛරුම් ගන්න බැරි වෙනවා. ඔබට වතුර ටිකක් වුමනා වුණත් ළඟ ඉන්න කෙනාට කියලා වතුර ටිකක් ඉල්ලගෙන බොන්න කතා කරන්නට බැරි වෙනවා. අත උස්සලා කාට හරි ළඟ ඉන්න කෙනෙකුට කතා කරන්නට බැරි වෙනවා. මෙන්න මෙහෙම තත්ත්වයටපත් වෙලා ඔබගේ කය නිරුද්ධ කරලා, භාගයට නිරුද්ධ කළා. ඔබගේ සංඥා ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයටපත් කළා. ඔබට මේ ටික ඔක්කොම කියනවා. ඔබට පෙන්නනවා, කියනව නෙවෙයි පෙන්නනවා. චිත්‍රපටියක් වගේ. ඔබ කරපු කියපු සියලු වැරදි දේවල් ටික ඔබගේ හදවත කැකෑරෙන ලෙස ඔබට දැනුම් දෙනවා. ඔබට වේදනාව වැඩි වෙන ලෙස නැවත නැවත දැනුම් දෙනවා. ඇයි මේ? ඔබ හිත දමනය කරගත්තේ නැති පුජ්‍යලයක් නිසා. ඔබ අවසාන මොහොතේදී මරණ බයට ලක් වෙච්ච නිසා, ඒ පීඩාව දරා ගන්න බැරි වෙච්ච නිසා ඔබ ඒ තත්ත්වයටපත් වෙන්නේ. මරණය තියෙන තුලදී ඇතිවෙන තත්ත්වය මම ඔබට මෙන්න මෙහෙම කියන්නම්. මරණය තුලදී ඇතිවෙන පීඩනය වේදනාව කොයිතරම්ද කියතොත් මතක තියාගන්න. අපි 88 89 කාලේදී අපි දැක්කා මේ සමාජය තුල යමක්. සමාජ විරෝධීන් කියලා අල්ලි ගහපු මිනිස්සු එකතු කරලා අරගෙන කොල්ල කුරුට්ටු අරගෙන ගිහිල්ලා පිටිපැත්තෙන් ඇස්ලෝන් බටයක් ඔබලා කටුකම්බියක් මැදට දාලා ඇතුළට ඔබනෝ බඩ පැත්තට. අදෝ මාර්ගයෙන් ඇතුළට කටුකම්බියක් ඇතුල් කළා. අර ඇස්ලෝන් බටේ අරගන්නව එළියට. කටුකම්බිය කරකවනවා දැන්. බඩවැල් බොකු ඔක්කොම ඇතුලේ කරකැවෙනවා. මේ කෙනාට කොයිතරම් වේදනාවක්ද මතක තියාගන්න පින්වත්නි. අන්න ඊට වැඩි වේදනාවක් ඔබගේ මේ කයෙන් මේ සිත මේ ආත්මය අයින් වෙන වෙලාවේදී දැනෙන්න ගන්නවා. ඔබට මේක දරා ගන්න පුළුවන්කම ලැබෙනවද ඒ වෙලාවේදී? බෑ. ඔබට මහා පීඩාවක්. ඒ නිසා අන්නර පීඩාවට සමානුපාතිකව මේ භවයේදී කරන ලද සියලුම වැරදි අවඩ ඔක්කොම චිත්‍රපටිය ඇතුළත් වෙන්නේ අන්න ඒක. ඒ වෙලාවේදී දරා ගන්න බැරි නිසා කවුරු හරි ඔබගේ ඇස් දෙක ඇරලා වීදුරු කටු කුඩු කරලා ඉවරලා මේ ඇස් දෙක ඇතුළට දාලා අතින් ඒක තද කර කරකවකව ඇහැ කැපෙන්න ඉඩ හරිනවද? අන්න ඊට වැඩි වේදනාවක් ඔබගේ මේ කයෙන් මෙන්න මේක අයින් වෙනකොට දැනෙන්න ගන්නවා. ඔබගේ ආච්චිලා සීලා මැරෙන වෙලාවේදී කොට්ටේ මිරිකගෙන, රෙද්ද මිරිකගෙන, බෙඩ් සීට් එක මිරිකගෙන, කිඳිරි ගාගෙන මේ දේවල් ටික කරනවා. මතක තියාගන්න, කටහඬ නැති නිසා ඔබට හයියෙන් ඇහෙන්නේ. එයාගේ වදේ වේදනාව පෙන්වන්න බැරි නිසා, කියාගන්න බැරි නිසා ඔබට ඒක දැනෙන්නේ. ඔබ මැරෙන කොටත් ඕකම තමයි සිද්ධ වෙන්නේ. හිත දමනය කරගත්තේ නැති හැම කෙනෙක්ම මතක තියාගන්න අර මහා පීඩාකාරී තත්ත්වයටපත් වෙනවා. ඔබට අවසාන මොහොතේදී
දමනය කරගත්ත හිතක් තියෙන කෙනෙකුට නම් තමන් කරපු හොඳ දේවල් සියලුම දේවල් ටික එකතු වෙලා ක්ලිප් ටික එකතු වෙලා ලස්සන චිත්‍රපටියක් විනාඩි 2කින් 3කින් ඔබගේ ජීවිත කතාවම පෙන්වන්න ගන්නව කරපු හොඳ දේවල් ඔබ හිත දමනය කරගෙන හිටියනම් ඒ නිසා මතක තියාගන්න මේ දුරකථන වලට Android ෆෝන් වලට ඇබ්බැහි වෙච්ච අය ලැප්ටොප් එකට ඇබ්බැහි වෙච්ච අය ඔය ගේම් ගහන්න ඇබ්බැහි වෙච්ච අය බ්ලූ ෆිල්ම් ආදී දේවල් බලන්න ඇබ්බැහි වෙච්ච අය හොඳින් මතක තියාගන්න ඔබගේ මරණය හරිම සෝචනීයයි එක්කෝ මෙලවදීම පළ දෙනවා එහෙම නැත්නම් මරණ මංචකයේදී ඔබ අපාගත වෙන තත්ත්වයටපත් වෙනවා ඒක හොඳින් මතක තියාගන්න ඒ නිසා ඔබගේ හිත කොහොම හරි දමනය කරගන්නට වෑයම් කරන්න ඒකෙදි දෙකක් දැන් ඔබට පහසුවක් හම්බ වෙනවා මොකද්ද පළවෙනි එක ඔබගේ හිත දමනය කරගෙන ඉන්නවනම් ඔබගේ හිත හොඳට සමාධියටපත් කරගෙන ඉන්න පුළුවන් නම් ඔබගේ හිතට ක්‍රෝධ වෛර ඊර්ෂ්‍යා එන්නේ නැහැ අන්න සසරේ කර්ම ඔබට අවශ්‍ය ගන්න වෙන්නේ නැහැ ඒ හින්දා ඔබට හදිසි අනතුරු කරදර විපත් අවම වෙනවා දෙවැනි එක තමයි ඔබ හිත දමනය කරගෙන ඉන්නව නම් ඔබගේ කරුණාව දයාව මෛත්‍රිය ඔබට හැමතිස්සෙම පිහිටනවා ඔබ මරණයටපත් වෙන දවසේදී පවා වේදනාව අවම වෙලා ඔබ සිදු කරන ලද යහපත් දේවල් ටික විතරක් පේන්න අරගෙන හොඳ යහපත් උත්පත්තියක් ලබා ගන්නවා ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට අවසානයේදී මැරෙන්න කිට්ටු වෙනකොට කර්ම නිමිත්ත පෙන්눔 කරනවා කියලා කර්ම නිමිත්ත කියලා කිව්වේ ඔබ සිදු කරන ලද කුසල කර්ම හෝ අකුසල කර්ම වලින් මේ චිත්‍රපටි දෙකෙන් එකක් ඔබට පෙන්වනවා කියලා. ඔබ කර්ම නිමිත්තෙන් අකුසල කර්ම පෙන්වනවා නම් ඔබට ඔබ වේදනාවෙන් ඉඳපු කෙනෙක්, තරහෙන්, ක්‍රෝධෙන්, වෛරෙන් මැරෙන කෙනෙක්. ඔබ හිත දමනය කරගත්තේ නැති කෙනෙක්. හිත දමනය කරගත්ත කෙනෙක් නම් ඔන්න යහපත් දේවල් පේන්න ගන්නවා. ඒ වගේම තමයි කර්ම නිමිත්තෙන් පස්සේ ඔබට ගති නිමිත්ත පෙන්වනවා මේ මරණ මංචකයේදී. ගති නිමිත්ත කියලා කිව්වේ ඔබගේ මෙන්න මේ කර්ම ටික මෙහෙම තියෙනවා. මේ කර්ම ටිකෙහි ප්‍රතිඵලය ලෙස ඔබට ඉපදෙන්න තියෙන්නේ මෙන්න මේ ගතියේ කියලා තිරිසන් ගතියද මනුෂ්‍ය ගතියද කියලා පෙන්නනවා. ගති නිමිත්ත පෙන්නනවා. ඊට පස්සේ ඔබට මෙන්න මේ ගතිය ඉපදෙන්න නම් ඔබ ඒ ගතියේදී විපාක විඳින්න ඕන කර්ම ටික මෙන්න මේකයි කියලා එකතු කරලා විඥානයක් හදලා දෙනවා. චුති චිත්තයක් හදලා දෙනවා. චුති චිත්තය නිර්මාණය වෙනවා. ඒ චුති චිත්තය කියලා කිව්වේ තව තැනකට චුතිය, තව තැනකට ගෙනියන විඥානය, සිත, ආත්මය. අන්න ඊට පස්සේ ප්‍රතිසන්දි නිමිත්ත පහළ වෙනවා. මොකද්ද දැන් ඇති වෙන්නේ? කර්ම නිමිත්ත. ඒ කියන්නේ ඔබ කරපු හොඳ නරක දේවල් වලින් ඔබට උරුම ටික, ගති නිමිත්ත. ඒ කර්මය තුල ඔබට අවශ්‍ය වෙන ඊළඟට ඉපදෙන්නට හේතු වෙන තැන, ඒ ඉපදෙන්නට හේතු වෙන තැනට උප්පත්තිය දෙන ජීවයාට දෙන ආත්මය චුති චිත්තය. අන්න ඊට පස්සේ ඉපදෙන්නට අවශ්‍ය ප්‍රතිසන්දි විඥාණය ලැබෙනවා. අන්න ඒ ප්‍රතිසන්දි විඥාණය අරගෙන ඇවිල්ලා ඒ විදියට අරන් ඇවිල්ලා තමයි දැන් ඔය ඔබගේ ශරීරයේ ඉන්නේ. දැන් මේ ශරීරයෙන් මේ ප්‍රතිසන්දි විඥාණය යන දවසට ගති නිමිත්ත මොකද්ද? කර්ම නිමිත්ත මොකද්ද? චුති චිත්තය කොහොම නිර්මාණය වෙයිද? ඊළඟ ප්‍රතිසන්දි විඥාණය කොහොම නිර්මාණය වෙයිද කියලා දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබට මැරෙන මොහොතේදී ඔබට යහපත් දේවල් හිතෙයිද? ඔබට මැරෙන මොහොතේදී ඔබට අර වද වේදනාව දරා ගන්න පුළුවන්ද? ඔබට ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා නැති ජීවිතයක් ඔබට උරුම වෙයිද? දැන් ඔබගේ හදවතින් අහලා බලන්න ඔබ කොයිතරම් පීඩාකාරී මනසකින්ද ජීවත් වෙන්නේ කියලා. ඔබ කොයිතරම් ක්‍රෝධයෙන්, වෛරයෙන්ද ඉන්නේ කියලා බලන්න. අනුන්ගේ වැටමායිමට ඊර්ෂ්‍යා කරගෙන අනුන්ගේ ගෙදරක වහලා ගැහුවත් ඔබට ඊර්ෂ්‍යයි. ඒ ගෙදරට ටීවී එකක් ගෙනාවත් ඊර්ෂ්‍යයි. ට්‍රීවීල් එකක් ගෙනාවත් ඊර්ෂ්‍යයි. ඒ ගෙදර ළමයෙක් විභාගයෙන් පාස් වුණත් ඔබට ඊර්ෂ්‍යයි, ක්‍රෝධයයි, වෛරයි. අනිත් කෙනා හොඳට කෑවත් බිව්වත් ඔබට ඒ මිනිහට ඊර්ෂ්‍යා කරනවා. අනිත් මිනිස්සයා හොඳ යාන වාහනයක යනවා නම් ඒකටත් ඊර්ෂ්‍යා කරනවා. ඔබගේ දරුවන්ට වැඩිය ඒ දරුවෝ ඉගෙන ගන්නවා නම් ඔබ ඒ දරුවන්ටත් ඊර්ෂ්‍යා කරනවා. ඔබට කාමෝද්ගමනයක් ඇති වෙනකොට ඔබගේ දරුවද අහවල් දරුවද අනේ Tamanට වැඩිය බහල කෙනෙක් නේද? කොහේද අහිංසක කෙනෙක් නේද? එහෙම කියලා හිතන්නේ නැහැ. ඔබ ඔබගේ සිත ඇතුලේ ඇති වෙන තෘෂ්ණා බරිත, කාම බරිත මානසිකාරයට ඔබ ඉඩ දෙනවා. ඒ හිත දමනය වෙච්ච නැති නිසා. ඒ නිසා ඔබ මේ සත්ව ලෝකයේ තවත් සත්වයෙක් විදියට විතරක් ජීවත් වෙනවා. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න එහෙමනම් ඔබ හැම වෙලාවකම Tamanගේ සිත දමනය කර ගැනීම සඳහා වෙහෙසෙන්නට අවශ්‍ය වෙනවා. මේ ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා නැති වෙන පින් සිතක් ඔබගේ ජීවිතය තුල හදා ගන්නට ඔබ වෑයම් කළ යුතු වෙනවා. අන්න ඒ සඳහා තමයි ඔබ මේ බවුන් වඩන්නට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා ඔබ පියවර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳ හැඟීමකින් යුක්තව හොඳ පින් සිතක් අවදි කර ගැනීම තුල ඔබගේ ජීවිතයට මෙලවට වගේම පරලොවටත් යහපතක් වෙන බව දැන් ඔබට හොඳට තේරෙන්න ඕන.
ඒ නිසා තමයි ඔබ ඔබගේ පිල්සිත කොහොම හරි ක්‍රමයකින් දමනය කරගත යුතු වෙන්නේ. සිත අරමුණු කරගන්න එක අරමුණකට තබා ගන්නට වෙහෙසෙන්නට උවමනා වෙන්නේ යන්නේ නිසා. ඔබ දැන් භාවනා දෙකක් කළා. මේ දෙවෙනි භාවනාවේදීත් පළවෙනි භාවනාවේදීත් දෙකේදීම බලන්න ටික වෙලාවක් යනකොට ඔබට නොඑක් සිතිවිලි එන්න ගන්නවා. මේ යහපත් දෙයක් කරන්න ගිහිල්ලා එහෙම සිතිවිලි එනවා නම් ඔබට වදයක් වේදනාවක් වෙච්ච වෙලාවක කොයි වගේ සිතිවිලි එයිද කියලා ඉවරලා ඔබ දැන් කල්පනා කරලා බලන්න. ඒ නිසා ඔබව දමනය කරගන්න බලන්න. මේ හැම කෙනාම පුංචි කාලේ ඉඳලාම බලන්න මොනවද කරේ කියලා. පුංචි කාලේ ඉඳලාම මොනවද කරේ කියලා බලන්න. ඔබ ඉපදුනා. ඉපදුණු දවසේ ඉඳලා ඔබ තේරුම් ගත්තා. ඔබ අඬනකොට ඔබට කිරි දෙනවා කියලා. ඔබ ඒ හින්දා අඬලා ඉවර වෙලා ඔබ අම්මා තාත්තව බය කරගත්තා. අඬලා අම්මා තාත්තව බය කරගත්තා. මොන හරි ඉල්ලලා දෙන්නේ නැති වෙනකොට අඩි හප්පල පොළවේ ගහලා ඉවරලා ඔබ ඒ අම්මා තාත්තගෙන් ඉල්ලනවා. මේ පොඩි එකා ආණ්ඩන එකෙන් වළක්වා ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන හින්දා මේ අම්මා තාත්තා ඔබගේ අවශ්‍යතාවයන් කොහොම හරි ඉෂ්ට කළා. මේ ඔබ අනිත් අයව দমনය කරන්න ගියපු හැටි ඔබ ඉස්කෝලේට ගියා. ඉස්කෝලේට ගිහිල්ලා ඒත් එහෙමයි. අනිත් අයව দমনය කරගන්න උත්සාහ කරනවා. පන්ති නායකකම ගන්න උත්සාහ කරනවා. ගුරුවරයාගේ හිත දිනා ගන්න මොන හරි දෙයක් කරනවා. මගෝඩි වැඩක් හරි කරලා කමන්නේ ඒ දෙයකටපත් වෙනවා. ඔබ කල්ලි ගහනවා. ඒ කල්ලිය නායකයා ඔබ වෙනවා. ඇයි අනිත් කෙනා দমনය කරගන්න? ඊට පස්සේ ලොකු මහත් වෙනකොට කල්පනා කරනවා මට මේ එකෙක්වත් මම කියන විදියට ඉන්නේ නැහැ. මම කියන විදියට ඉන්න ගෑණියෙක් හරි පිරිමියෙක් නම් එහෙම හිතනවා. පිරිමියෙක් නම් ගෑණියෙක් හොයනවා මම කියන විදියට ඉන්න. මට කීකරු වෙච්ච කෙනෙක් හොයනවා. ගෑණියෙක් නම් මොකද කරන්නේ? මම කියන දේ අහන, මාව හැමදාම බයික් එකේ තියාගෙන යන, මට කෑම බීම ටිකක් ලබා දෙන හොඳ කොල්ලෙක් හොයා ගන්න ඕනේ කියලා ඉවරලා මේ කෙල්ලෝ හිතාගෙන ඉන්නවා. මෙහෙම හිතාගෙන තමයි මේ දැන් ගමේ කට්ටිය එකතු වෙන්නේ. අපෝ ටික කාලයක් ගිහිල්ලා වෙලා බැඳලා දවස් 2යි 3යි 4යි මාසෙයි 2යි තුක් නොදකින්. එයින් පස්සේ මේක එපා වෙනවා. ඇයි ඒ? තමන් හිතන දේ නෙමෙයි තමන් කියන දේ කරන්නේ. කොණ්ඩේ අර විදියට පීරන්නේ කියලා මිනිහා කියනකොට ගෑණි වෙනත් විදියකින් පීරනවා. ඔය කොටගවුන් අඳින්න එපයි කියලා වෙලා මිනිහෙ කිව්වම ගෑණි කොටගවුන්මයි අඳින්න උත්සාහ කරන්නේ. ෆෝන් එක අරගන්න හදනකොට හා ඒක මගේ ෆෝන් එක ගන්න බෑ. ෆෝන් එක හංගනවා. ඇයි මේකේ රහස් තියෙන හින්දා. කොල්ලත් හංගනවා කෙල්ලත් හංගනවා. මැසේජ් එකක් එනකොටම දුවලා ගිහිල්ලා ඉවරලා බල්ලා ඩිලීට් කරලා දානවා. ඇයි කාගෙන් ඇවිල්ලාද කියලා දන්නේ නැහනේ. ඒ නිසා මේ තමන් අනිත් කෙනාව দমনය කරගන්න හැදුවට තමන් দমনය කරගන්න බැරි වුණා. දැන් ඉතින් සමාජ සම්මතයක් තියෙනවා. මේ සමාජ සම්මතයට අහු වෙලා. ඉතින් මෙතෙන්දි දැන් ඉතින් කා කොටා ගන්නත් බෑ අනිත් මිනිසුන්ට ඇහෙන්නේ නැති වෙන්න. ගහමරා ගන්නේව කාමරය ඇතුළට වෙලා ගහමරාගෙන සමාජයට පේන්න හොඳින් යනවා. හැබැයි දැන් කල්පනා කරනවා දැන් මේ ගෑණිගෙන් මේක ගෑණි দমনය කරගන්න බෑ. මිනිහා හිතනවා මිනිහා দমনය කරගන්න බෑ ගෑණි හිතනවා. මේක ඔබගේ හැම කෙනාගේම ජීවිතයට සම්බන්ධයි. ඒ නිසා දැන් මම කල්පනා කරනවා මොකද්ද? ළමයෙක් හදා ගන්න ඕන. මම කියන දේ කරන ළමයෙක්, මම හිතන දේ කරන ළමයෙක් හදා ගන්න ඕන කියලා දැන් ළමයෙක් හදනවා. ළමයෙක් හදාගත්තට පස්සේ දැන් ළමයා දැන් ලොකු වෙනවා. අම්මයි තාත්තයි දැන් මෙතන ඉන්නවා. පුතේ අම්මටද වැඩියෙන් ආදරේ තාත්තටද වැඩියෙන් ආදරේ? පොඩි එකා අමාරුවේ වැටෙනවා. ඉතින් වැඩියෙන් සලකන කෙනාට ආදරේ. අන් දැක්ක නේද? මටයි දරුවා ආදරේ. ඒ ගමන දැන් ඉතින් අම්මට ආදරේ කියන්නේ නැතුව තාත්තට ආදරේ කිව්වනම් තාත්ත නැති වෙලාවට අම්මා මොකද කරන්නේ? පුතේ ඇත්තටම තාත්තටද ආදරේ අම්මටද? දැන් තාත්තට නැහැනේ. අම්මට ආදරේ. මගේ හොඳ පුතා. දැන් ඉතින් අම්මා හිත සනසවා ගන්නවා. දැන් ටික කාලයක් යනකොට මේ දරුවා මොකද කරන්නේ? ලොකු මහත් වෙනවා. අම්මා කියන දේ මූ අහන්නෙත් නැහැ, තාත්තා කියන දේ අහන්නෙත් නැහැ. පුතේ හොඳට ඉගෙන ගනින්. හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන් පස්සේ ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉවර කරපන්. ඊට පස්සේ මොකද කරන්නේ? කෙල්ලෙක් හොයා ගන්නවා. මට මේ කෙල්ල නැත්තම් මම මැරෙනවා. ඔන්න පුතා දරුවා කියන ඒවා. දැන් දරුවා අපිව අපිට দমনය වෙච්ච අපි කියන දේ හිතන කීකරු කරගන්න හදපු ඉස්සෙල්ලා ගෑණියෙක් ගත්තා. එහෙම නැත්තම් මිනිහෙක් ගත්තා. දැන් මේ දෙකම කීකරු කරගන්න බැරි වුණා. දැන් දරුවා කීකරු වෙන්නෙත් නැහැ. ඌට ඕන දේවල් ටික ඌ කරගන්න හදනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් තමන් හදපු දරුවා තමන්ට කියන දේ අහන්නේ නැති නිසා දැන් කල්පනා කරනවා කමක් නැහැ. මූ ගෑණියෙක් හරි ගෙනාවා. එහෙම නැත්තම් මේ කෙල්ල මිනිහෙක් ගෙනාවා. එහෙම නැත්තම් මේ කොල්ලා ගෑණියෙක් ගෙනාවා. කමක් නැහැ. ඌට හොඳයි නම් අපිට මොකෝ කියලා ඉන්නවා. දැන් ඉතින් ටික කාලයක් බලාගෙන ඉන්නවා. අනේ අපේ පරපුර ගෙනියන්න එකෙක් හදපන් කියලා. මොකද්ද මේ කියන්නේ? පරපුර ගෙනියන්න එකෙක් හදපන් කියන්නේ ඇයි? දැන් මේ
පුතා දමනය කරගන්න බැරි වුණා. මේ ආච්චි සීයයි වෙන්න හදනව මේ දෙන්න. ඇයි මේ මුණුපුරා දමනය කරගන්න මිනිපිරි දමනය කරගන්න. මේක ලොකු වෙනකොට මොකද්ද කියන්නේ මේ ආච්චි සීයයි කියලා ගිහිල්ලා. උඹේ අප්පොච්චි එහෙම නැත්නම් උඹේ අම්මා අපි කියන දේ ඇහුවේ නැහැ. දැන් ඉතින් පොඩි ළමයෝ උඹලා අපි කියන දේවත් අහලා හැදියල්ලා. හරි සීයේ හරි ආච්චි කියාගෙන මේ කට්ටිය ඉන්නවා. දැන් මේ සීයයි ආච්චි ටික කාලයකට සැනසීමක් ලබනවා. අපි කියන දේ අහන පුංචි පැටියෙක් ඉන්නවා කියලා. මේ පැටියක් ටිකක් ලොකු වෙනකොට ආච්චිගේ සීයගේ ගඳ දැනෙන්න ගන්නවා. ආච්චිගේ සීයගේ මල කරදරේ ඉවසන්න බැරි වෙනවා. අන්න එතකොට කියනවා මොකද්ද? මේ මයිනෝ දෙන් මයිනයි මයිනී එක්ක අපිට කරන්න බෑ අප්පා. මල කරදරේ. ඔන්න දැන් ආච්චිටයි සීයටයි ඕක ඇහෙනවා. ආච්චිටයි සීයටයි දැන් හරි දුකයි. Taman ළමයි හැදුවා. ළමයින්ගේ ළමයි බලාගත්තා. මුංග ඉස්කෝලේ ගෙනිච්ච මොන්ටිසෝරි ගෙනිච්ච. Tamanගේ ජීවිතේ කැප කරා මුං වෙනුවෙන්. අවසානයේදී මුංගෙන් අහන්න වෙන වචන මගේ අම්මෝ මට දැන් දරා ගන්න බෑ කියලා මේ දුකත් අරගෙන යනවා පන්සලට. ගිහිල්ල වෙලා දැන් කල්පනා කරනවා. හැබැයි මුන් දෙන්නට අමතක වුණා. ඔන්න දැන් ඉගෙන ගන්නවා ඔබ මොකද්ද? අනුන්ව দমনය කරන්න මෙච්චර කල් උත්සාහ කරලා වැඩක් උනේ නෑ. තමන් দমনය කරගෙන නෑ. දැන් තමන් দমনය කරගන්න ඇවිල්ලි ඉවරලා S2 පියාගත්තයින් පස්සේ මොකද්ද මතක් වෙන්නේ? අනුන්ව দমনය කරන්නට හෝ තමන්ගේ ලෞකික ලාභය තුල තමන් විසින් සිදු කරන ලද සියලුම පාප ධර්මයන් අසත් ධර්මයන් දැන් හිත ඇතුලේ මතුවෙවි පේනවා. දැන් ඔබට තේරෙනවා ඔබට দমনය වෙන්න බැරි වුණා කියලා. ඔබ රස්සාවක් කරනකොට බලන්න ඉන්න සියලුම දෙනාව দমনය කරගන්න හදනවා. තමන්ගේ නිලය පෙන්නලා බලය පෙන්නලා නේ නිලය පෙන්නලා බලය පෙන්නලා দমনය කරගන්න හදනවා. මමත් උත්සාහ කරනවා ඔබව দমনය කරන්න. ඇයි මම කියන දේ අහපල්ලා මං කියන විදියට වාඩි වෙල්ලා මං කියන විදියට කාපල්ලා මං කියන විදියට වතුර ටික පරිස්සම් කරපල්ලා මං කියන විදියට ධර්මය අහපල්ලා මං කියන විදියට භාවනා කරපල්ලා මං එහෙම ඔබව দমনය කරනවා. හැබැයි ඒ මොකටද? මගේ ආත්මලාභයටද? නෑ. මං ඔබව দমনය කරලා දෙන්න හදන්නේ ඔබට වැදගත් වෙන හින්දා. ඒ හින්දා මං ඔබව দমনය කිරීම තුලින් මට ඇතිවෙන යහපතක් නෑ. ඔබටයි යහපත තිබෙන්නේ. හැබැයි ඔබ මෙච්චර කාලයක් අනිත් අයව দমনය කරන්න හැදුවේ ඔබට යහපත ලබා ගන්න, ඔබට ලාභයක් ලබා ගන්න. අන්න ඒ නිසා අපි හැම කෙනාම ඔන්න ඔය තත්ත්වයටපත් වෙලා. අපි හැම කෙනාම ඔය තත්ත්වයටපත් වෙලා. නේ? මේ හැම කෙනාම මොකක් හරි ක්‍රමයකින් අනිත් අයව යටපත් කරගෙන තමන්ව ඉස්මතු වෙන්නට උත්සාහ කරනවා. තමන් කියන දේ අහන විදියට අනිත් සමාජය හදන්න උත්සාහ කරනවා. තමන්ට බැරි වුණා. ඒ නිසා මේ ලෝකයේ කිසිවක් අපිට පාලනය කරන්න බෑ. පාලනය කරන්න බැරි නම් පාලනය කරන්නට නොහැකි දේ අතහරින්න ඕන. ඒක හොඳින් මතක තියාගන්න. කිසිවක් අපිට පාලනය කරන්න බැරි නම් අපිට පාලනය කරන්න බැරි දේ අතහැරලා දාන්න. ඒ තුල පස්සෙන් ගිහිල්ලා තව තැවි නිකන් අර කීමට කියනවා වගේ තවත් පැට්ටල් පුච්ච ගන්න එපා ඒ වෙනුවෙන්. ඒ නිසා දූ දරුවෝ ඔබ කියන දේ අහන්න නැත්නම් අතහැරලා දාන්න. ඇයි උන්ට තමන්ගේ සෝත්සාහයෙන් කරගන්න පුළුවන් ඉඳනේ උන් ඒ දේ කරන්න හදන්නේ නේ? උන්ට යමක් කියලා දුන්නම හරි දේ කරන්න බැරි නම් ඔබ තවත් ඒ පසුපස්සෙන් තැවි හිටියොත් මොකද වෙන්නේ ඔබට? ඔබට යන එනමන් නැති වෙනවා. ඒ නිසා අහවලා හදන්න ගිහිල්ලා අහවලා ගොඩ ගන්න ගිහිල්ලයි මම මේ වලේ වැටුනේ කියලා අවසානයේදී කිව්වට ඔබට වසවර්ති මාරය ඇවිල්ලා කවදාවත් ඔබට සමාව දෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ජීවිතය තුල වටිනාකමක් හරිගස්ස ගන්නට වග බලා ගන්න. ඔබව দমনය කරගන්න දැන් ඉඳලා দমনය කරගන්න. තරහ එනවනම් තරහ නැති වෙන තත්ත්වයටපත් කරගන්න. ක්‍රෝධ වෛර එනවනම් ඒව නැති වෙන තත්ත්වයට අවබෝධයෙන්ම මේක නැති කරගන්න. මේක බලෙන් අර වතුර එකක් ඇතුලේ බෝලයක් හිර කරගත්තා වගේ බෝලේ යටපත් කරගෙන හිටියේ වගේ අත දාලා හිර කරගෙන ඉඳලා වැඩක් නැහැ. අත ඇරියයින් පස්සේ මේක නැවත මතුවෙනවා. ඒ නිසා මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මේ තුලින් ඉවත් වෙන්න ඔබගේ සිත සංවරව සංසුන්ව තබා ගන්න. ඔබටත් හොඳයි, ස්වභාව දහමටත් හොඳයි, සමාජයටත් හොඳයි, සතා සිව්පාවටත් හොඳයි. මෙන්න මේ විශ්වයේහි ඔබ වෙනුවෙන් තිබෙන ඔබගේ යථාර්ථය, වටිනාකම, ඊළඟ උත්පත්ති භවය, එහෙම නැත්නම් නිවන දක්වා ගමන් කරන ගමන් මගේ පාරමිතා ගමන් මගටත් වදිනවා. ඒ නිසා ඔබ සාර අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පුරපු අමාමෑණියන් වහන්සේ දේශනා කරපු උතුම් වූ ශ්‍රී සද්ධර්මය තුල ඒ උතුම් වූ වටිනාකම අවබෝධ කරගන්නට නම් මලක් පහන පූජා කර ගිහිල්ලා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා වෙලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඉතිපිසෝ ගාථාව කිව්වට වැඩක් නැහැ. සාක්කාතෝ සුපටිපන්නෝ කිව්වට වැඩක් වෙන්නේ නැහැ.
කරණීයමෙත්ත සූත්‍රයේ ඉඳලා තුන් සූත්‍රයේ ඉඳලා මහා සූත්‍රයන් වෙනකන් සියලුම සූත්‍රයන් කටපාඩම් කරගෙන දේශනා කර කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. තමන්ව දමනය කර ගැනීමේ කලාවට ආරම්භ කරන්න. ඔබට බෑ කිසිවෙක් පාලනය කරන්න. ඔබට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ ඔබ විතරයි. හැබැයි මතක තියාගන්න ඔබට නැට වෙන කාලෙදී ඒක කරන්න හම්බ වෙන්න බෑ. ඔබ පුළුවන් කාලෙදී ඔබ නටනවා, රඟනවා. ඔබ කවදා හරි දවසක ඔබගේ ගමන ඉබේම නැට වෙන දවසක් බවට පත් වෙනවා. ඒ දවසේදී වෙන්නේ මොකද්ද? නටනවා නොවේයි වැහැරුණු දෙපා වැනෙනවා. ඔබට ඒ දවසේදී නටනව නෙවෙයි ඔබ වැනෙනවා. අන්න ඒ තත්ත්වයට එනකන් ඉඳලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පිංසිත අවදි කරගෙන මෙන්න මේ වටිනාකම ඔබගේ ජීවිතයට එකතු කරගන්නට වග බලා ගන්න. මෙන්න මේ ජීවිතය හැදිච්ච හැටි හිතන්න. ධර්මානුකූලව හිතන්න. මම ඔබට සැහැල්ලුවෙන් සියුම්ම යමක් කියා දෙන්නම්. ඔබගේ ජීවිතය හැදලා තියෙන්නේ නාමයකින් හා රූපයකින්. නාමයකින් හා රූපයකින්. නාමය කියලා කිව්වේ ඔබගේ සිතට ගන්න වේදනා සංඥා සංස්කාර. එහෙම නැත්නම් සැප වේදනා දුක් වේදනාවල එකතුව. ඔබගේ නාමය හැදලා තියෙන්නේ අනිත් දේවල් හඳුනා ගැනීම සඳහා ඔබගේ සිතෙහි වෙහෙසිච්ච එකතුව. ඔබගේ සිත හැදලා තියෙන්නේ පින් පව් වලින්. මෙන්න මේ දේවල් ටික එකතු වෙලා තමයි ඔබට සිතක් හැදලා විඥානයක් හැදලා තියෙන්නේ. ඔබගේ මේ කය හැදලා තියෙන්නේ පොළවට දිරන ගහක් කොළක් වගේ ගලක් වගේ හැදිච්ච මේ පොළවේ තියෙන පස් වගේ පොළවේ තියෙන වතුර වගේ මේ පරිසරයේ තියෙන උණුසුම වගේ මේ පරිසරයේ තියෙන වායුව වගේ ජාතීන් හතරකින් පඨවියෙන් ආපෝවෙන් තේජෝවෙන් වායුවෙන් මේක හැදලා තියෙන්නේ. පඨවිය කිව්වේ තද දේවල්, ආපෝ කිව්වේ වැగిරෙන දේවල්, තේජෝ කිව්වේ උණුසුම් දේවල්, වායෝ කිව්වේ ගමන් කරන ඉපිලෙන දේවල්. එහෙනම් මෙන්න මේ හතරෙන් තමයි මේ ශරීරය හැදලා තියෙන්නේ. මේ ශරීරයේ හදවතක් තිබෙනවා. මේ ශරීරයේ මොළයක් තියෙනවා. මේ ශරීරයේ වකුගඩු ආදී අවයව ටිකක් තියෙනවා. ස්නායු පද්ධතියක් තියෙනවා. අස්ථි ටිකක් තියෙනවා. මේ කය නිරුද්ධ වෙච්ච දවසට මේ වතුර ටික ශරීරයේ තියෙන වතුර ටික පරිසරයේ තියෙන වතුරට එකතු වෙනවා. මස් ටික පස් වලට එකතු වෙනවා. ඇට ටික ගල් වලට එකතු වෙනවා කැල්සියම් විදියට. ඒ විදියටම මේ ශරීරය මේ මහ පොළොවට සමාන්තර වෙනවා. හැබැයි මතක තියාගන්න ඔබ මේ ශරීරයේ ඉන්න ගමන් අර නාමය හදාගත්ත නාමය කියලා කිව්වේ මේ සිරිසේන පියසේන ලීලාවතී ඔය කියන නාමයද? නෑ. නාමය කියලා කිව්වේ ඔබගේ සිත ඇතුලේ පින්සිතක් හෝ පෞසිතක් හදාගත්තා. කොහොමද හදාගත්තේ? මේවා ඇසෙන් කනෙන් නාසයෙන් විඳින්න ගිහිල්ලා. ඇසෙන් කනෙන් නාසයෙන් විඳින්න ගිහිල්ලා කුසල සිත් හෝ අකුසල සිත් හදාගත්තා. එහෙම නැත්නම් වේදනා සිත් හෝ පීඩා සිත් හෝ සැහැල්ලු සැනසීම් ඇති සිත් හදාගත්තා. මේ පරිසරයේ තියෙන දේවල් හඳුනාගත්තා. මේක මේ විදියයි කියලා සංඥාවක් දීලා හඳුනාගත්තා. ඒව නැවත නැවත විඳීම සඳහා ඔබ මහා තණ්හාවක් හටගත්තා. මේ ශරීරයේ ඉන්න ගමන් අර නාමය තුල ඇති කරගත්ත තණ්හාව නිසා මෙන්න මේ නාමය අවසානයේදී විඥානයක් බවට පත් වෙලා මේ භවයේදී මේ ශරීරයෙන් ඉෂ්ට කරගන්න බැරි වුණු දේවල් ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ තව ශරීරයකට ගමන් කරනවා. ඒ ශරීරයේදීත් ඉෂ්ට කරගන්න බැරි වුණු දේවල් ඉෂ්ට කරගන්න අර දෙකේම එකතු අරගෙන තුන්වෙනි එකටත් යනවා. ඔහොම ගිහිල්ලා ඔබ ආත්ම භාවයන් කෝටි ගාණක් සැරිසරලා ආත්ම භාවයන් කෝටි ගාණක තිබිච්ච දේවල් මෙන්න මේ ශරීරයෙන් විඳවන්න දැන් ඔබ ඇවිල්ලා තියෙනවා. මේ ශරීරයෙන් විඳවන්න ඇවිල්ලා ඔබ මොකද දැන් කරන්නේ? මේ ශරීරයෙන් ඒක විඳවන්න අරින්නේ නැහැ. මේ ශරීරයේ ඉන්න ගමන් තව අලුත් දේවල් විඳීම සඳහා ඔබ එකතු කරගෙන තියෙනවා. නේ? ඔබ එකතු කරගෙන තියෙනවා. චිත්‍රපටියක් බලනවා, ටෙලිනාට්‍යයක් බලනවා, ගේම් එකක් ගහනවා, ෆිල්ම් එකක් බලනවා, බ්ලූ ෆිල්ම් එකක් බලනවා, තව මොනවා හරි විකාර රූපී වැඩ ටිකක් කරනවා. මේ ලෝකේ ගැන මෙලෝ රහක් මෙලෝ දෙයක් මෙන්න මේ ජීවිතය ගැන මෙලෝ රහක් මෙලෝ දෙයක් දන්නේ නැතුව ඔබ හැසිරීමේ විපාකය අවසානයේදී ඔබට තේරෙන්නේ නැහැ. මේ පුංචි දරුවා තරුණයෙක් වුණා. මේ තරුණයා වැඩිහිටියෙක් වෙලා මහල්ලෙක් වෙලා ලෙඩ රෝගාබාධ හැදිලා මැරිලා යන ජීවිතයක් නේද මේක කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඔබ හරියට නොමැරෙන මිනිස්සු වගේ. ඔබ දවසකට කිලෝ එකක් කෑවොත් උදේ වේලයි දවල් වේලයි රෑ වේලයි තුනම එකතු කරලා ගත්තම කිලෝ එකක් කෑවොත් ඔබ අවුරුද්දකට කන්නේ කිලෝ 365යි. ඔබ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් කොච්චරද කන්නේ? අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් කිලෝ 36500යි.
මේ කිලෝ 36500 කන්න කොයිතරම් මුදලක් ඕනද? අන්න ඒ මුදලද ඔබ හම්බ කරන්නේ නෑ. ඔබ පරම්පරා ගානකට හම්බ කරනවා. දැන් බලන්න අපි අමාරුවෙන් ගෙවන බදු ටික, අපි අමාරුවෙන් හම්බ කරලා ගන්න දේවල් ටික මේක අපි රජයට දෙන්නේ මොකටද? පාරක් හදන්න, ආරෝග්‍ය ශාලා හදන්න, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වියදම් කරන්න, මේ රට පාලනය කරන්න, මේ රට ආරක්ෂා කරගන්න අවශ්‍ය මුදල් හදල් වෙනුවෙන්. හැබැයි මේ මිනිස්සු ඒක මොකද්ද කරන්නේ? ඒ මිනිස්සු තම තමන්ගේ පෞද්ගලික වියහිදම් විදියට පියවා ගන්නවා. රටේ සම්පත් කාබාසනය කරනවා. අපි මහා දුප්පත් රටක් බවට පත් වෙලා දකුණු ආසියාවේ දුප්පත් රටවල් 10 අතුරෙන් අපි 10 වෙනි තැනට ගිහිල්ලා අපි දුක් විඳිනවා. මහා මුදලක් වියදම් කරගෙන ඉන්න වෙලා මාසේ අන්තිමට ගන්න පඩිය අපිට කන්න බොන්නත් මදි. ඉතින් කොහොමද මාසේ අන්තිමට ගිහිල්ලා බණක් භාවනාවක් කරන්න කියලා අපිට දැන් කල්පනා කරන්න වෙලා. මාසේ අන්තිමට කොහෙද ගමනක් යන්නේ? තෙල් ලීටර 20කින් අපි කොහොමද සතියකින් ඉන්නේ? අපි එහෙම තත්ත්වයටපත් වෙලා තෙල් තියෙන කාලෙද මිනිස්සු නිවන් දැක්කේ? පඩියක් ගන්න කාලෙද මිනිස්සු නිවන් දැක්කේ? රහත් උනේ. මතක තියාගන්න මේ ලංකාව කියන්නේ මුළු ලෝකයෙම ගුරුත්වය අඩුම ස්ථානය මේ ලංකාව. අපි මේ අසපු භූමිය තියෙන්නේ ලංකාවේ ගුරුත්වය අඩුම ස්ථානවලින් එකක්. ඒ නිසයි මෙහි බවුන් වඩන්න ලේසි. ඒ නිසයි මෙතෙන්ට ආවම හිත සැනසෙන්නේ. ඒ නිසයි මෙතෙන්දී ලෙඩෙක් සුවපත් කරන්න පහසු වෙන්නේ. ඒ නිසා ඔබ හැම කෙනෙකුගේම වටිනාකම එකතු වෙලා ඇති කරගත්තා වූ ජීවිතය තුල ඔබ ඔබගේ ජීවිතය මහා සංකීර්ණ කරගෙන ඔබට දැන් වාහනයක් නැතුව ගමන් බිමන් යන්න බෑ. ලයිට් නැතුව ඉන්න බෑ. මේ තත්ත්වයට ඔබ ඔබගේ ජීවිතය පත් කරගෙන ඒ තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ ඔබගේ තණ්හාව නිසා, ඔබගේ ලෝභය නිසා, සංසාරයේ සිදු කරන ලද පින නිසා ලැබිච්ච දේවල් නෙමෙයි. ඔබගේ පව නිසා තමයි මේවා එකතු කරගෙන තියෙන්නේ. මතක තියාගන්න පින්වත්නි. ඔබ මහා මාලිගාවක් ප්‍රාර්ථනා කරනවා පිදුරු පැලේ ඉන්න ගමන්, පොල්ලතු හෙවිලි කරපු පැලේ ඉන්න ගමන්. මෙන්න මේ මහා මාලිගාවක් හදාගත්තට පස්සේ අපේ මේ හර්ෂ මහත්මයලා, අපේ බාතිය මහත්මයලා මාසේ අන්තිමට ට්‍රිප් එකක් යනකොට මොකද්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්නේ? අනේ ලස්සන ගෙපැලක් තියෙන, ලස්සන මිදුලක් තියෙන, බණ්ඩක ගස් ටිකක්, කෙසෙල් ගස් ටිකක් හදපු, ඇලකින් දොලකින් නාන්න පුළුවන් තැනක දවසක් ගත කරන්න රුපියල් 2,00,000යි. ඒ වගේ තැනක 2,00,000ක් යනවා ගත කරන්න. ඇයි මේ? එතනම හොයාගෙන යනවා. අනේ ඒක මුලදිම කරන්න තිබුණනේ. ඒ දවසක ගත කරන්න යන 2,00,000න් අන්නර තනමල්විල පැත්තෙන් හම්බන්තොට පැත්තෙන් ඒ වගේ දැනක් ගන්න පුළුවන් 2,00,000කටම පර්චස් 160ක් අක්කරයක්. ඒ තැනක පැලක් හදාගෙන මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මෙයාලා ඒක කරන්නේ නැහැ. මහා මාලිගාවක ඉන්න ගමන් මාසේ අන්තිමට යනව පොල්ලතු පැලක ජීවත් වෙන්න 1,00,000ක් දීලා. අර පොල්ලතු පැලේ ඉන්න මිනිස්සයා මොකද්ද කරන්නේ? මාසේ අන්තිමට කල්පනා කරනවා ලොකු තරුපහේ හෝටලයකට ගිහිල්ලා ලොකු හෝටලයක කාමරයක් අරගෙන ඉන්න. බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන අසමජ්ජාතිකම, විලිලැජ්ජ නැතිකම නේ. පහළම තැනක ඉඳලා ඉහළට ගිහිල්ලා ආපහු පහළ තැන සැප විඳින්න try කරනවා. පහළ ඉන්න එක ඉහළම තැන සැප විඳින්න try කරනවා. මේක තේරුම් ගන්න බැරිද? ඒ නිසා මේ දෙක අතර මැද ඉඳගෙන අපිට බැරිද යහපතක් කරන්න? දැන් මම මේ අපි හර්ෂ මහත්මයා ආරමුණු කරලා ගත්තට ඒක ඔබට උදාහරණයක් විදියට ගත්තේ මොකද? එයත් එක්ක මමත් ගිහිල්ලා ඒ වගේ දේවල් කරනෝනේ. එයත් එක්ක මමත් ගිහිල්ලා ඒ වගේ තැන් මාස දවසට එක රැයකට 1,00,000යි කාමරේ කුලිය. කොහොමද? ඇඳක් තියෙනවා, පොල්ලතු හෙවිලි කරලා තියෙන්නේ, මැටි ගාලා තියෙන්නේ, ගමේ කෑම ටිකක් කන්න බොන්න තියෙන්නේ, වතුර ටිකක් නාන්න තියෙනවා නිදහසේ. ඔය ටික ගන්න අපි යනවා 1,00,000ක් දෙකක් වියදම් කරගෙන. ඉතින් අපිට මේක මේ අසපු භූමිය තුලත් ඒක සිදු කරන්න පුළුවන්. හැබැයි අපි ගිහිල්ලා ඉවල් ආරක කරගෙන දවස් දෙකක් විතර ඔහේ ගමන ගිහිල්ලා තුන්වෙනි දවසේ එනවා නිකන් හත්තලාවට ගහපු කලාබරේ වගේ කෙලින් ඉන්නත් දරුව. මේ සැප විඳින හැටි. හැබැයි එහෙම නෙමෙයි අපි කරන්නට ඕන. මේ අසපු භූමියේ ඉන්න ගොඩක් අය හරි පැත්තට ජීවිතය ගොඩනගාගෙන තියෙනවා. දැන් හර්ෂ මහත්මයලා නම් Tamanට මිල මුදලක් වීදම් කරන්න පුළුවන්, අක්කර 100ක් ගන්න පුළුවන් නම් අක්කර 100ක් අරගෙන ගස් වවනවා. අනාගත සමාජයට ඉදිරි කරනවා යමක්. ලංකාවට ඩොලර් ගේන මිනිස්සෙක්, ඒ මිනිස්සයා ඒ මුදලෙන් සමාජයට යහපත කරනවා. අනිත් මිනිස්සුන්ට ඉගෙන ගන්න දේවල් හදනවා. අලුත් වගා ක්‍රම බිහි කරන්න හදනවා. මිනිස්සුන්ට කන්න බොන්න දේවල් හදනවා. ඉන්ධන නැතුව වාහන යන හරි ගස්සනවා.
සූර්යාලෝකයෙන් ක්‍රියාත්මක වෙන්න විදුලියක් හරි ගස්සන්න උත්සාහ කරනවා. මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් කරන්න වාසනාව හරි ගස්සගෙන තියෙනවා. මේ තමයි මේ ලෝකයට ආවට පස්සේ අපි අලුත් දෙයක් අලුත් ආකාරයකින් මේ සමාජයේ ස්වභාව දහමේ උන්නතිය වෙනුවෙන් අපි යමක් කරන්න ඕන. අන්න ඒ දේ සඳහා අපි කැප වෙන්න ඕන. ඒ දේවල් අවසානයේදී මුදලක් බවට පරිවර්තනය වෙන එක හෝ ඒ වගේ දෙයක් වෙන එක වෙනම දෙයක්. නමුත් එවැනි දෙයක් නිර්මාණය කරන්න තමන් මහන්සුන් නැත්නම් තමන්ගේ දේවල් පොදි ගහගෙන වෙනම පැත්තකින් තියන්නේ නැතුව තමන්ගේ තියෙන දේ සියල්ල විනාශ වෙලා ගියත් කමන්නේ මේක අත්හදා බලනවා කියලා අත්හදා බැලුවේ නැත්නම් මේ ලෝකෙට වටිනා දේවල් නිර්මාණය වෙන්නේ නැහැ. සියලු සැප අතහැරලා මාලිගාවල් අතහැරලා යසෝදරාව වගේ ලස්සන කාන්තාවක් අතහැරලා රාහුලය වගේ ලස්සන පුත් කුමාරයෙක් අතහැරලා ගෞතම බෝධිසත්වයන්න් වහන්සේ අර මිනී යොතමු රෙදි කඩක් ඇඳගෙන සියලුම දේවල් ටික පැත්තකට දාලා නිකම්ම පාත්තර කෑල්ලක් අතින් අරගෙන මිනිස්සු දෙන දෙයක් ඕකෙන් වළඳලා මේක හොයාගෙන ගියේ නැත්නම් අපිට මේ දේවල් කතා කරන දෙයක් නැහැ. ඒ නිසා වටිනාකමක් ජීවිතයට ඇති වුණාට පස්සේ මේ වටිනාකමේ නීරස බලන්න, මේ වටිනාකම තුල භුක්ති විඳින්න ගිහිල්ලා අවසානයේදී Tamanට සිද්ධ වෙන දේ බලන්න. ඒ නිසා ඔබ හැම කෙනාම මතක තියාගන්න, ඔබ සංසාරයේදී වපුරන දේ තමයි ඔබට මේ භවයේදී ලැබිලා තියෙන්නේ. සංසාරයේදී වපුරපු දේ ඔබට මේ භවයේදී ලැබිලා තියෙන්නේ. ඔබ අම්මා තාත්තට අගෞරව අපහාස කරලා දුක් විඳින තත්ත්වයට පත් කළා නම් ඔබට ඉපදෙන දූ දරුවොත් ඔබට ඒ දුක ගෙනත් දෙනවා. මෙන්න මේ සඳහා ඔබ අවබෝධයෙන් මේකට ප්‍රතිකර්මය හොයාගන්න ඕන. එහෙම නැත්නම් ඔබ හැමදාම මේකෙන් දුක් විඳිනවා. මරණාසන්න වෙනකම් ඔබගේ දූ දරුවෝ ඔබට වද දෙනවා. ඒක අමතක කරන්න එපා. ඔබ සංසාරේ වපුරපු දේ ඔබට ලැබෙන්නේ එහෙමයි. ඔබ අනිත් මිනිසුන්ගේ දේවල් හොරෙන් ගත්තම ඔබ මොන දේ කොට නගා ගත්තත් මොන වැට කඩුළු අගුළු දැම්මත් ඔබගේ දේ කොහොම හරි නැතිනාස්ති වෙලා යනවා, හොරු ගන්නවා. ඒකට තමයි කියන්නේ ඉස්සර මිනිස්සු ලෝභයාගේ බඩු කූමි කනවා කියලා. කූමි කාලා හරි ඕක නැති කරලා දානවා, නාස්ති වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ තණ්හාව, මේ ලෝභය, මේ ද්වේෂය අපේ ජීවිතයෙන් ඉවත් කරගන්න. බය, භීතිය, සාංකාව, සැකය මේ ජීවිතයෙන් ඈත් කරගන්න. ඔබ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට වෑයම් කරන්න. ඔබ හැම වෙලාවකම හිතන්න අන් අයට අපෙන් ගෙරෙන්න ඕන මොකද්ද කියලා. මම මේ උත්සාහ කරන්නේ ඔබට ධර්ම දානයක් දෙන්න. මේ ධර්ම දානය දෙන අතරතුරේදී ආහාර දානයක් තව කෙනෙක් දෙනවා නේ. ඔබට මේක ප්‍රයෝජනයට ගන්න. ඔබට කන්න බොන්නත් ලැබිලා, ධර්මයකුත් ලැබිලා, ඒත් මේක ප්‍රයෝජනයට ගන්න නැත්නම් අනේ දැන් මම අද සිල් පොත මාක් කරගත්තා, ඊළඟ දවසේ මම බෙහෙත් යන්න ගියාන් පස්සේ මම සිල් ගත්ත විනයෙක් විදියට මට සලකයි කියලා වෙලා ඔබ හිතාගෙන ඉන්න එපා. මම එකාගේ ගාවට යනවා. මුන් මෙතෙන්දිත් ඇවිල්ලා කියන්නේ බොරුද කියලා මම බල ඉන්නේ. මොලේ පිළිකාවක්, වකුගඩුවේ පිළිකාවක්, අක්මාවෙත් පිළිකාවක්, පෙනහල්ලත් පැතරෙනකම් පිළිකාවක් එක්කෝ. එහෙම නැත්නම් මොලේ විස බීජයක් ගිහිල්ලා, එහෙම නැත්නම් අසරණ වෙච්ච දරුවෙක් කරපින්නගෙන, එහෙම නැත්නම් අතේ පයේ හන්දි අමාරු, එහෙම නැත්නම් දියවැඩියාව, එහෙම නැත්නම් හදවත් රෝග, මේ සියලුම දේවල් ටිකත් එක්ක ඔබ ඔතන ඉන්නේ. ඔබගේ ආත්මයට ඔබ බොරුවක් වංචාවක් කරගත්තොත් ඔබට කරගන්න කියාගන්න දෙයක් නැහැ. මම දැක්ක අද ගිය සතියේ මගෙන් අහනවා, අනේ බෝසත්තුමා මට එන්න වෙන්නේ නැහැ මේ සැරේ සිල් ගන්න, මට මේ පොඩි වැඩක් තියෙනවා කරගන්න. මොකද නෑ, ඔබට බෙහෙත් ගන්න හම්බෙන්නේ. මේ මං කිව්වේ මේ මං හිතන්නේ ඉස්කෝලේ ගුරුවරියක්. මං අද දැක්ක අර පැත්තකට වෙලා වාඩි වෙලා හරි ලස්සනට ඉරියව්ව තියාගෙන හරි ලස්සනට සමාධිය විඳින්නට වෑයම් කරනවා. ඒ කෙනාට හරියටම භාවනා කරන්න වටිනාකමක් ඔළුවට ඇති වෙලා එයා උත්සාහ කරනවා. මහා පින්වන්තකමක් තියෙනවා, ශරීර ලක්ෂණ බැලුවත් හරි පින්වන්තකමක් තිබෙනවා. හැබැයි මග හරින්නමයි උත්සාහ කළේ. හැබැයි දැන් අද කොහොම හරි ආවා. මම දැක්ක හරි ලස්සනට භාවනා කරනවා. වාඩි වෙලා ඉන්න විදිය හරි ලස්සනයි. ඉරියව්ව තියාගෙන ඉන්න විදිය ලස්සනයි. මේ අනිත් දරුවන්ට උගන්වන ටීචර් කෙනෙක්. හරි ලස්සනට ඒ දේ කරගෙන යනවා. මම දන්නවා දැන් අදින් පස්සේ මම එන්න එපයි කිව්වත් ඇවිල්ලා බණ භාවනා කරાવી කියලා මම දන්නවා. මේක ඇඟට වදින්න ඕන. මේක හිතට දැනෙන්න ඕන. අන්න ඒ නිසා තමයි මම ඔබට කියන්නේ එකවරක් උත්සාහ කරලා බලන්න. ලක් බයි chance කියලා අපි ඉස්සර කරේ නේ. මේ ලක් එක ඔබට chance එකක් කරගන්න. ඒක තමයි කරගන්න ඕන වෙන්නේ. මෙන්න මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය මෙතනින් නිමා කරගන්නට වෑයම් කරන්න. ඉපදී මෙරි ගිහිල්ලා මහා අසරණ දුක්ඛිත තත්වයකට පත් වෙන්නට උත්සාහ කරන්නේ නැතුව ඒ උතුම් වූ වෑයම අනුගමනය කරන්න.